බෞද්ධයන් වශයෙන් අප නැකත් කේන්දර ග්‍රහඵල ආදිය ගැන විශ්වාස කළ යුතුද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මෙතනදි මේ විශ්වාස කරන එකක් නේ බෞද්ධයන්ගේ තියෙන්නේ ඇත්තට මේ ඥාන සම්ප්‍රයුක්තව යමක් තේරුම් ගන්න එක නැන නුවණ පාවිච්චි කළා. ඉතින් මෙතනදී නක්ෂත්‍රය නැකත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය ආදී වශයෙන් කියන දේවල් ගැන අපි දැනගන්න ඕන මේ එකක්වත් නිකන් එන ඒවා නෙවෙයි. පෙරණුම් පුරන මහබෝසත්වරු තාපසවරු ඒ බුදු පසේ බුදු මහරහතන් ආදී වශයෙන් පෙරම් පුරාගෙන යන අය තමයි අබුද්ධෝත්පාද කාලවල මේ ලෞකික ශාස්ත්‍ර ලෝකයාගේ හිතසුව පිණිස ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් එලි කරලා දෙන්නේ. ඉතින් මෙතනදී මේ කාරණයක් තියෙනවා බුදුන් වහන්සේ එක තැනක අහනවා තමන් කරගත්ත පාප කර්ම තමන්ට පළ දෙනව මිසක් ග්‍රහතාරකා කුමක් කරන්නද කියලා. දැන් මේ කාරණේ මේ වැරදියට අල්ලගෙන අද මිනිස්සු මේක වැරදි අර්ථ නිරූපණය දෙනවා. ග්‍රහතාරකා වලට කිසිම බලයක් නැහැ කියලා. ඒක නෙවෙයි මේ කිව්වේ. තමන් කරගත්ත පාප විපාක තමන්ට පළ දෙනවා. ඒකට මේ පැත්ත ගැන ග්‍රහය මොනව කරන්නද කියලා අහපු කාරණය මිසක් උන්වහන්සේ කිව්වේ නෑ මේ ග්‍රහතාරකා වලට බලයක් නෑ කියලා. මොකද මේ ග්‍රහතාරකා කියන්නේ නිකම් බිහිවෙච්ච දෙයක් නෙවෙයි. අග්ගඤ්ඤ සූත්‍රය පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ලෝකේ ආදිකල්පික බ්‍රහ්ම ලෝකේ පහළ වෙනකොට මේ ග්‍රහතාරකා ඉරහඳ ගස් කොළන් කිසිම දෙයක් තිබුණේ නෑ. මිනිස්සුන්ගේ සිතිවිලි ක්‍රියාවදන් අනුව ඒ තිබිච්ච ශක්තියින් ගුණයන් පිරිහිලා තමයි ඉරහඳ තාරකා ග්‍රහ ඒවා හටගත්තේ. ඉතින් මෙතනදී මේ පාපයන් විපාක දෙන භෞතික වස්තු තමයි අපි මේ ග්‍රහතාරකා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ කෙනෙකුට විපාකයක් දෙන්න බෑ පාප විපාකයක් ග්‍රහ වස්තු නැතුව. දැන් බුදුන් වහන්සේට ගල් පෙල්ලපු අවස්ථාව පවා ගත්තොතින් උන්වහන්සේගේ සිරිපතුල ඇනිලා ඒ තැලීමක් උනේ ලේ පිටතට කාන්දුනේ නැහැ. මුත් උන්වහන්සේ කරගත්ත පෙර අත්භවයක කරගත්ත විපාකයක් තමයි උන්වහන්සේට එතනදී විපාකයක් වශයෙන් විපාක දුන්නේ. එහෙම. හැබැයි මේ නිකම්ම විපාක දුන්නේ නැහැ. දෙව්දත්තර ගල් පෙල්ලන්නත් ගලක් කියන එකක් භෞතික වස්තුවක් ලෝකේ තිබුණා. ඒ නිසා මේ භෞතික වස්තුවක් උපනිශ්‍රය කරගෙනම තමයි විපාක දෙන්නේ. ඉතින් මෙතනදී මේ සියුම් දෙයක් තියෙනවා මේක විග්‍රහ කරන්න හුඟක් වෙලා යනවා. මුත් මෙතනදී අපි හෙළබුදු පීම 39 කලාපේ පටන් 50 වෙනි කලාපය දක්වා මේ කියපු කාරණය දීර්ඝව ගැඹුරින් පටිච්චසමුප්පන්නව විග්‍රහ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉරහඳ ග්‍රහතාරකා ඇති උනේ කොහොමද? නක්ෂත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රය නැකත් කියන්නේ මොනවද? නැකත් අනුගමනය කළ යුතුද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී මේ නැකතක් වුණත් අපි දන්නවා මේ ඉරහඳ තාරකා ගමන් කරනකොට මේ තප්පරයක් නෙවෙයි තප්පරයෙන් 10න් එකකට බෙදුවත් ඒ තප්පරයක් ඇතුළත පවා ඇතිවෙන මිලි තප්පර ගානක පවා ඇතිවන ශක්තිය වෙනස්. අපි දන්නවා නවග්‍රහය කියලා දෙයක් තියෙනවා, ඉරහඳ තාරකා කියලා දෙයක් තියෙනවා. මේ තප්පරයක් 10කට බෙදපු ඒ කොටස් 10 පවා ඇතිවන ශක්ති 10 ආකාරයක් තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ඍෂිවරු පවා ඒ ඍෂිවරු ඒ දිවසින් සමාධියෙන් දැකලා මිනිස්සුන්ගේ යහපතට හේතු වෙන්නේ එක්තරා කාරණයක් දේශනා කරලා තියෙනවා. අහවල් දේ අහවල් වෙලාවට කරොත් ඒක වැඩිපුර ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මේ ප්‍රයෝග සම්පත්තියක් වශයෙන්. හැබැයි මේකේ එල්ලිලා ඉන්න කියනව නෙවෙයි. දැන් මේ බුද්ධ දේශනාවේදී කර්මයට මුල් තැන දෙනව විසක් නැකත් නක්ෂත්‍ර වලට ග්‍රහතාරකාවන්ට මුල් තැන දෙන ක්‍රමවේදයක් නැහැ. හැබැයි තේරුම් ගන්න ඒවට ශක්තියක් නැහැ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. එතෙන්දී බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා චිත්ත ප්‍රසාදයෙන් යුක්තව පහන් සිතින් යුක්තව යමෙක් යම් කටයුත්තක් ආරම්භ කරනවා නම් ඒ හැම අවස්ථාවක්ම උතුරු සලු නැකතක් කියලා. ඒ කියන්නේ උත්තරීතරයි. ඒ වගේ වෙලාවට ඒ කාරණේ මුල් කරගෙන පහන් සිතින් යුතව චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඕනම කටයුත්තක් ආරම්භ කරනවා නම් යහපත් කටයුත්තක් වෙනම නැකත් බලන්න දෙයක් නැහැ. හැබැයි ඒකට කියන්නේ නැකතර බලයක් නැහැයි කියලා. නැකතක් කියලා කියන්නේ මේ දවසේ පැය 24න් තියෙන ඒ අපි කියන රාහුත් මග ඇරලා අන්නර වගේ කියපු සුද්ධම අවස්ථාවක් පෙන්වා දීම. ඒ කියන්නේ මේ පැය 24 ගත්තොත් මේ පැය 24ේදී සමහර වෙලාවල් තියෙන නුසුසුසු වෙලාවල් අමනුෂ්‍යෝ කරක් ගහන. එහෙමයි. ඒ වගේම විශ්වයෙන් කළු කිරණ නුසුසුසු කිරණ ශක්තිය ඇදිලෙන වෙලාවල්. අන්නේ වෙලාවල් මග ඇරලා අර අමනුෂ්‍ය දෝෂත් මග ඇරලා ගන්න එක්තරා සුද්ධ දල අවස්ථාවක් තමයි නැකතක් කියලා කියන්නේ. ඉතින් නැකතක් එහෙම මුල් කරගන්න පුළුවන් නම් ඒක එක්තරා ප්‍රයෝග සම්පත්තියක්. ඒකේ වරදක් නැහැ. හැබැයි අර කියන විදිහට එහෙම ගන්න අවස්ථාවක් නැත්නම් අර පහන් සංවේගය මුල් කළා, චිත්තප්‍රසාදයේ මුල් කළා කරොතින් අර කියන විදිහට උතුරු සලු නැකතක් බවට පත් වෙන එක බෞද්ධයන්ට විශේෂයි. දැන් අපි දන්න ඔය කේන්දරයක කොටු 12ක් තියෙනවා. ඇත්තට මේක මේ ඍෂිවරු දීපු ක්‍රමවේදයක්. මේක මේ නැවත යටපත් වෙලා ගිහිල්ලා
වහරගහන්තු නැවත මේක මතු කරලා දුන්න අපි ඔය කියපු 39 ඉඳන් 50 දක්වා සංකරාවල පළ කළා තියෙනවා. එතනදි මේ අවිද්‍යාවෙන් පටන් අරගෙන අවිද්‍යාපත්‍ය සංඛාර ආදී වශයෙන් කියලා ජරා මරණ වලින් ඉවර වෙන විදිහට තමයි ඔය කේන්දරේ කොටු 12 සංකේතවත් කරන්නේ. ඉතින් ඒකත් අපි විග්‍රහ කරලා තියෙනවා. ඒ ලිපි කියවලා යම්කිසි අවබෝධයක් ලබාගෙන ඥාන සම්ප්‍රයුක්තව ඔය කියන නැකත් ශාස්ත්‍ර විශ්වාස කිරීම හෝ නොකිරීම Tamanට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා එල්ලිලා ඉන්න එපා. නැනනුවණක් ඇතිව ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් යොදා ගන්න එපා.